හරි. ඉංජිනේරු ඇඳීම් වලදී අද මම කතා කරනවා ඉංජිනේරු ඇඳීමේ කොළය බෙදා ගැනීම සහ ප්‍රක්ෂේපණ ආකාර ටික. හරිද? සාමාන්‍යයෙන් ඔයාට මෙන්න මේ කතන්දරේ වැදගත් වෙනවා හොඳට අවබෝධයෙන් අහගෙන ඉන්න. සාමාන්‍යයෙන් ඉංජිනේරු ඇඳීම් වලදී දෙනවා මෙන්න මේ වගේ 3D රූප සටහනක් දීලා ඕක ප්‍රක්ෂේපණ ආකාර දෙකකට අඳින්න වෙනවා. ඒ ලෙවල් වල තියෙන ප්‍රක්ෂේපණ ආකාර දෙකයි ඔයාලට දීලා තියෙන්නේ. හරිද? මේකේ තියෙනවා ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය සහ තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා. මම ඒක ඉස්සල්ලාම විස්තර කරන්නම්. ඊට පස්සේ ඒ ප්‍රක්ෂේපණය අරගෙන මෙන්න මේ කොලේ අපි අඳින්න සිද්ධ වෙනවා. ඔයාලා ඒ ලෙවල් විභාගෙදී මෙන්න මේ වගේ එකක් දෙනවා. හරිද? එතකොට මේකේ අඳින්නකොට මේකේ කොලේ මැදට ගානට මේක සෙන්ටර් කරලා අඳින්න ඕනේ. එතකොට කොලේ බෙදා ගැනීම කියන කාරණාව ටිකක් ගැඹුරින් සාකච්ඡා කරන්න තියෙනවා. එතන වෙන සංසිද්ධියක් තියෙනවා. කොලේ බෙදාගන්නේ කොහොමද? පොඩි කැල්කියුලේෂන් එකක් ගිහිල්ලා අපිට කොලේ බෙදා ගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? අන්න අපි දැන් අදිනවා. අපි කතා කරනවා මෙන්න මේ කාරණාව ගැන. ඔයාලට තියෙනවා මෙන්න මේ වගේ ඝනකයක රූප සටහන. මේකේ ඔයාට ඉදිරි පෙනුම කියලා දෙනවා මෙන්න මේ පැත්ත. හරිද? මෙහෙන් තමයි ඔයා මේක දිහා බලන්නේ. හරි. අපි ගමු පළවෙනියටම ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය. ෆස්ට් ඇන්ගල් එක. ෆස්ට් ඇන්ගල් එකෙන් අපි ඩ්‍රෝවින් එකක් අඳිද්දී අපි යම් වස්තුවක් මෙන්න මෙතන තියෙනවා නම් මෙන්න වස්තුව. ඒ කියන්නේ මෙන්න මේ අයිටම් එක තියෙන්නේ මෙතන. හරිද? අපි මේකේ මෙන්න මෙහෙම නම් තියෙන්නේ ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණය කියලා අදහස් කරන්නේ හොඳට මතක තියාගන්න මේ පොඩි ඊසි ට්‍රික් එකක්. බලන පැත්තට විරුද්ධ පැත්තේ අඳිනවා නම් අන්න අපි ෆස්ට් ඇන්ගල් කියලා කියනවා. දැන් මේකේ ඉදිරි පෙනුම මේකනේ. මේක තමයි ඉදිරි පෙනුම. හරිද? ෆොන්ට් view. එතකොට මේක තමයි side view එක. මේ තියෙන්නේ මොකද්ද එතකොට? plan එක. හරිද? එතකොට අපි බලමු බලන්නේ මේ පැත්තෙන් නම්. හරිද? බලන්නේ මේ පැත්තෙන් නම්. අපි ඉදිරි පෙනුම අඳින්නේ මේ පැත්තෙන් බලලා වස්තුව තියෙන්නේ මෙතන වස්තුවට එහා පැත්තෙන්. එහෙනම් ඉදිරි පෙනුම අඳින්නේ මෙන්න මෙතනින්. පැහැදිලිද? එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ ෆොන්ට් view එක. right? මේ තියෙන්නේ ෆොන්ට් view එක. ඉදිරි පෙනුම. බලන පැත්තට විරුද්ධ පැත්තේ යන්න. right. එතකොට පැතිපෙනුම අනිවාර්යයෙන්ම නිර්මාණය වෙන්නේ ඉදිරි පෙනුමට වමින් හෝ දකුණින්. ඉදිරි පෙනුමට වම් පැත්තෙන් හරි දකුණු පැත්තෙන් හරි. දැන් මේකේ නම් ඔයා බලන්න පැතිපෙනුම දිහා බලන්නේ කොයි පැත්තෙන්ද? නේ? පැතිපෙනුම දිහා බලන්නේ කොයි පැත්තෙන්ද? බලන්න මෙන්න මේ පැත්තෙන් මේ. මෙහෙන්නේ බලන්න. බලන්නේ මේ පැත්තෙන්. පැතිපෙනුම මේකනේ මෙහෙන්නේ බලන්නේ. එහෙනම් පුතේ මේ පැත්තෙන් බලලා පැතිපෙනුම අඳින්නේ මෙන්න මෙතන. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? side view එක. හරිද? side view එක. ඔන්න ඊළඟට එනවා plan එක කියන කාරණාවට. සැලැස්ම. හරිද? සැලැස්ම. සාමාන්‍යයෙන් දිරිපෙනුමට යටින් හරි උඩින් හරි තමයි සැලැස්ම ඇඳ වෙන්නේ. plan එක ඇඳ වෙන්නේ. ඒ කියන්නේ අපි මෙන්න මේ පැත්තේ ඉඳලා මෙන්න මේක තමයි ඉදිරි පෙනුම. මෙහි ඉඳලා ඉහළින් බලනකොට පේන විදිය මෙතන ඉඳලා ඉහළින් බලනකොට පේන විදිය තමයි plan එක කියලා අදහස් කරන්නේ. එතකොට ඒක ඇඳ වෙන්නේ එහෙනම් ඉදිරි පෙනුමට යටින් මෙන්න මෙතන යටින් මේකට ඉහළින් බලන එක ඇඳ වෙනවා මෙන්න මෙතන මොකද්ද plan එක plan view right මෙතන තමයි plan එක ඇඳ වෙන්නේ. දැන් මේ ඇඳේ මොන ක්‍රමයකටද? ෆස්ට් ඇන්ගල් ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයට අදාළව මෙන්න මේ විදියයි. ඉදිරි පෙනුම දිහා බැලුවේ මේ පැත්තෙන් ඇඳේ ඊට විරුද්ධ. මෙතන මැද තමයි වස්තුව තියෙන්නේ. මේ පැත්තෙන් බලලා මෙතන ඇඳා. බලන පැත්තට විරුද්ධ පැත්තේ ඇඳා. මේ පැත්තෙන් බලලා බලන පැත්තට විරුද්ධ පැත්තේ ඇඳා. right? plan එක ඉදිරි පෙනුමට ඉහළින් හරි යටින් හරි තමයි එන්න ඕනේ. ඒ හින්දා මෙතන ඇඳා. ප්‍රශ්නේ ඉවරයි. right? මේ කතා කරේ ෆස්ට් ඇන්ගල් ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයට අදාළ කාරණාව. right? අපි දැන් බලමු මේ රූප සටහනම තර්ඩ් ඇන්ගල් එකෙන් දුන්නොත්. හරිද? ඒ කියන්නේ තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණයෙන් දුන්නොත් කොහොමද නිර්මාණය කරගන්නේ කියලා අපි බලමු. right? එතකොටත් ඔය කතන්දරේම තමයි. හැබැයි චුට්ටක් වෙනස් වෙනවා. හේතුව මේ මැදනම් වස්තුව තියෙන්නේ.
third angle කියලා අදහස් කරන්නේ බලන පැත්ත මේ පැත්තෙම නම් බලන පැත්තෙම අදිනවා නම් අන්න අපි කියනවා third angle කියලා. දැන් ඉදිරිපින first angle එක මතක් කරගන්නකො. බලන පැත්තට විරුද්ධ පැත්ත යනවා. third angle නම් මොකද කරන්නේ? බලන්නේ මේ පැත්තේ නම් එහෙනම් ඉදිරිපෙනුම අදින්නේ මේ මෙතන. right? මේ මොකක්ද එහෙනම්? ඉදිරිපෙනුම. right? front view එක මෙතන අදිනවා. එහෙනම් මම කිව්වා ඉදිරි පෙනුමට වමෙන් හරි දකුණෙන් හරි තමයි side view එක එන්නේ. දැන් third angle එකේ. එහෙනම් මෙතන side view එක බලන්නේ මේ පැත්තෙන්නේ. බලන්නේ මේ පැත්තෙන්. එහෙනම් මෙන්න මෙතන තමයි side view එක එන්නේ. right? මෙන්න side view එක. පැහැදිලිද? right. ඊට පස්සේ මම කිව්වා plan එක සැලැස්ම නිර්මාණය කරන්නේ ඉදිරි පෙනුමට ඉහළින් සරි පහළින් හරි. right? එහෙනම් මේකේ ඉදිරි පෙනුමට ඉහළින් තමයි plan එක ඇඳ වෙන්නේ. බීම් මෙතනින් තමයි plan එක අඳින්න ඕන වෙන්නේ. පැහැදිලිද? එහෙනම් මම හිතනවා දැන් මේ වෙනකොට පැහැදිලි. ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයයි තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණයයි කියන්නේ මොකක්ද කියන සංසිද්ධිය. හරි. ඊට පස්සේ අපි බලමු මෙන්න මේ කියන කාරණාව. අපි කොහොමද මෙන්න මේකේ drawing එක අඳින්නේ? මම කියනවා මේක ප්‍රථම කෝණ ඍජු ප්‍රක්ෂේපණයෙන් අඳින්න කියලා. first angle එකෙන් අඳින්න කියලා. ඉස්සල්ලාම ඔයා drawing එක අඳින්න කලින් පොඩි විනාඩි 2ක් විතර වැය කරලා පොඩි කටුසටහනක් ගහගන්න. මොකද මේ කටුසටහන ගහගන්න යන විනාඩි 2 අපතේ යන්නේ නැහැ. හේතුව drawing එකක් ඇඳගෙන යනකොට වරදින්න තියෙන සම්භාවිතාවය ඉතාම අඩුයි. මෙන්න මේ කටුසටහන නිර්මාණය කර ගැනීම. ඊළඟ කාරණාව ඔයාට සිද්ධ වෙනවා මේ කොලය බෙදා ගන්න. කියන්නේ drawing එකේ ඉදිරි පෙනුම කොතනද අඳින්නේ? පැති පෙනුම කොතනද අඳින්නේ? සැලැස්ම කොතනද අඳින්නේ? මෙන්න මේ කියන කාරණාව කොලේ මැදට සෙන්ටර් කරලා ලස්සනට පිළිවෙලකට ඇඳ ගන්න. අන්න ඔයාට සිද්ධ වෙනවා මේකට පොඩි කැල්කියුලේෂන් එකක් ගණනය කිරීමක් කරන්න. එතකොට කටුසටහනක් ගහගන්න එක ඔන්න ඒක ඔයාට වටිනවා. අපි නිකන් දැන් බලමු කටුසටහනක් කොහොමද මෙන්න මේ රූප සටහනට අදාළව නිර්මාණය කරන්නේ. මම කො මේක අඳින්නේ first angle එකෙන් කියලා. ඒ කියන්නේ මම මේක දිහා බලන්නේ මෙන්න මේ පැත්තෙන්. හරිද? මම මේක දිහා බලන්නේ මෙහෙන්. බලන්නේ මේ පැත්තෙන්. හරිද? මෙහෙන් බලන්නේ. එතකොට මෙහෙන් බලලා ෆස්ට් ඇන්ගල් එක එන්න ඕනේ මෙතනනේ ළමයා. මෙතන තමයි ඉදිරි පෙනුම ආයුත්තේ ෆොන්ට් view එක. හරිද? කටුසටහනක් ගහගන්න මෙන්න මේ වගේ. ඔයා මේ පැත්තෙන් බැලුවාම උඹට පේන පෘෂ්ඨය. පාට පේන්නේ මෙන්න මේ පෘෂ්ඨය නේද? මෙන්න මේ මම highlight කරන පෘෂ්ඨය නේද පේන්නේ? right? ඒකේ හැඩය ඔයා මෙන්න මෙතන ඇඳ ගන්නවා කටුවට ඇඳ ගන්නවා. ඒක අඩි රූල් තියලා පිළිවෙලකට ලස්සනට අඳින්න යන්න එපා. ඒක කටුසටහන. හරිද? කටුවට ඇඳ ගන්නවා මෙන්න මේක. ඇඳගෙන ඉවරලා මේකේ සමස්ත දිග පළල සමස්ත දිග එහෙම නැත්නම් උස කියන කාරණාව පොඩියට සටහන් කරගන්නවා. හේතුව දැන් ඔයා මේ පැත්තෙන් ඉන්නේ බැලුවේ ෆොන්ට් view එක. right? ඒතොර ෆොන්ට් view එක මේ ඉතලේ පැත්තෙන් බලපුවම ඔයාට මේකේ පළල කීයද? මේකේ පළල 40යි. right? ඔකේ උස කීයද? උස 30යි. right? උස 30යි කියලා වැටෙනවා. හරිද? ඔයා ඔය විදිහටම side view එකත් බලනවා. මේ පැත්තෙන් පැතිපෙනුම දිහා පැත්තෙන් බලනකොට අනිත් පැත්තෙන් බලනකොට මොන විදිහටද පේන්නේ? ඔයාලා පැත්තෙන් බලනකොට පේන්නේ මෙන්න මේ පෘෂ්ඨය නේද? මෙන්න මේ පෘෂ්ඨය නේද පේන්නේ? right? ඔයා ඒක මෙන්න මෙතන අඳිනවා. කටුසටහනේ හරියට පිළිවෙලට ඒ තැන අඳිනවා. ඔයා ඒකෙත් සමස්ත දිගයි උසයි කියන එක කටුවට සටහන් කරගන්නවා. මේකේ දිග තියෙනවා 60ක් උස තියෙනවා 30ක්. හොඳට බලන්න මේකේ උසයි වෙනස් වෙන්න බෑ. පැහැදිලිද? right? ඔන්න කටුසටහන දාගත්තා. ඊට පස්සේ plan එක සැලැස්ම හරිද? ඉහළින් බලනකොට bird view එක කුරුල්ලෙක් බලනකොට පේන විදිය කියලා අපි කියන්නේ. අන්න ඒක පේන්නේ කොයි විදිහටද කියලා අපි දැන් බලනවා. දැන් හොඳට මතක තියාගන්න අපි
පැතිපෙනුමට ඉහළින් බැලුවොත් ඔයාට වස්තුව දිහා පේන්නේ වෙන විදිහකට. තොර වැරදි කතන්දරේ. අපි මේ වගේ එකක් ගත්තොත් රයිට්. මෙන්න මේ වගේ වස්තුවක් අරගෙන ඔයා මේක නම් ඉදිරි පෙනුම මේ පැත්තේ ඉහළින් බලනකොට පේන විදිය. දැන් ඔයා මේ පැත්තේ ඉහළින් බැලුවා කියන්නකො. එතකොට ඔයාට මේක පේන්නේ මෙන්න මේ විදියට. පැහැදිලිද? ඔයා ඉහළින් බැලුවොත් ඔයාට පේන්නේ මේ විදියට. හැබැයි ඔයා අනිත් පැත්තෙන් පැතිපෙනුම දිහායින් බැලුවොත් ඔයාට මේ වස්තුව පේන්නේ මෙහෙම නෙමෙයි මේ විදියට. තේරෙනවද මං කියන සිද්ධිය? එහෙනම් ඔයාගේ මේක වැරදි. හේතුව තමයි ඔයා ඉදිරි පෙනුම දිහා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔයා ප්ලෑන් එක දිහා බලන්න ඕනේ අනිවාර්යයෙන්ම ඉදිරි පෙනුමට ඉහළින්. හරිද? ඔයා ඉදිරි පෙනුමට ඉහළින් බලනකොට ඔයාට එනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට ප්ලෑන් එක. හරිද? ඔන්න ඔය ප්ලෑන් එකේ කතන්දරේ මෙන්න මෙහෙමයි. ප්ලෑන් එකේ පළල මෙන්න මේ ටික. හරිද? මෙන්න මේ ටික ප්ලෑන් එකේ පළල. හරි. ඉදිරි පෙනුමේ පළලට සමානයි. ඒ කියන්නේ මෙන්න මේ කොටස 40යි. හරිද? පැහැදිලිද? ඒ කොටස 40. පැහැදිලිද? right? අන්න ඒ කොටස 40. මේක 40ට සමානයි. ඊට පස්සේ මෙන්න මේකේ පළල. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද තියෙන දිග. ඕක මෙන්න මේකේ පළලට සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ පැති පෙනුමේ පළලට සමාන වෙන්න ඕනේ. දැන් ඔයා බලන්න. ඉදිරි පෙනුමට ඉහළින් බලනකොට මෙන්න මේ දිග නේද මේ කෙලින් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ මේ පැත්තේ පළල නේද මෙහෙම නැගිට වෙලා ඉන්නේ. මෙතන අපි හරියටම අංශක 45 ප්‍රක්ෂේපණයක් ගැහුවොත් ළමයි මෙන්න මේ රේඛාව අංශක 45න් ප්‍රක්ෂේපණය වුණාම මේ රේඛාවට සමපාත වෙන්න ඕනේ. පැහැදිලිද? මම කියන සිද්ධිය තේරුණා නැද්ද? රයිට්. අපි මෙතන අංශක 45 රේඛාවක් හරියටම ගැහුවොත් මෙන්න මේ ගන්න රේඛාව මෙන්න මෙතෙන්ද සමපාත වෙන්න ඕනේ. හරිද? මෙන්න මේ රේඛාව මේක මෙතෙන්ද සමපාත වෙන්න ඕනේ. මේ රේඛාව මේකට සමපාත වෙන්න ඕනේ අංශක 45 ගැවුවොත්. හරි. පැහැදිලිද කියන කතන්දරේ? රයිට්. චර සංකීර්ණව හිතන්න දෙයක් නැහැ. මතක තියාගන්න මේකේ පළල මේකේ උසට සමානයි කියලා කතන්දරේ. රයිට්. ඒ කියන්නේ මේක කීයද? මේක 60යි. හරි. එහෙනම් දැන් සරලව කාරණාව දාගත්තා. සටහනක් දාගත්තා මෙන්න මෙහෙම. හරිද? දැන් මේකේ ඊළඟ වැදගත් කාරණාව තමයි කොලේ බෙදා ගන්න සිද්ධිය. දැන් කොහොමද කොලේ බෙදා ගන්න සිද්ධියට එන්නේ? හරිද? කොලේ බෙදා ගන්න සිද්ධියට එන්නේ මෙන්න මෙහෙමයි. දැන් මෙන්න මේ වගේ වාට ඩ්‍රෝවින් එකක් තියෙනවා. කටුසටහනක් ගහගත්තා. සමස්ත දිගපළල දාගත්තා. දැන් එනවා ඔයාට අඳින්න දීලා තියෙන චිට්ටේ අඳින්න දීලා තියෙන ඩ්‍රෝවින් එකට. මේ ඩ්‍රෝවින් එකේ මැදට සෙන්ටර් කරලා තමයි ඔයා අර මේක ඇඳ ගන්න ඕන. හරිද? එතකොට මේකනේ අරගෙන ගිහිල්ලා අතෙන් දාගන්නේ. මෙන්න ඉදිරි පෙනුම, මෙන්න පැති පෙනුම, මෙන්න ප්ලෑන් එක. හරි. ඕක අතෙන් දාගනිද්දී සමස්ත කොලේට මැදට සෙන්ටර් කරගන්න ඕන. රයිට්. අපි නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් මෙන්න ඉදිරි පෙනුම අරගෙන එනවා මෙතෙන්. රයිට්. මෙන්න මෙතෙන්. හරිද? මේ තමයි ඉදිරි පෙනුම. පැති පෙනුම එන්නේ මෙන්න මේ හරියට. ප්ලෑන් එකේ එන්නේ මෙන්න මෙහෙම. දැන් ඕක ඇඳගනිද්දී අපි ඉස්සල්ලාම අවබෝධ කරගන්න ඕනේ මේ කොලේ මැදට එන්න නම් අපි ඉස්සල්ලාම මෙන්න මේ කොටස් ටික මෙන්න මේ තියෙන මෙන්න මේ කොටස් ටික මෙතන ඉඳලා මෙතෙන්ද දිගයි මෙන්න මේ දිගයි මෙන්න මේ දිගයි රයිට් මෙන්න මේ ටික හොයාගත්තා නම් අපිට පුළුවන් කොලේ මැදට මේක සෙන්ටර් කරගන්න හරිද ඒ කියන්නේ මේ පැත්ත ඉහළටත් ගන්න පුළුවන් මෙන්න මේ ටිකයි
මෙන්න මේකයි. එතන ඉඳලා මෙතෙන්ද තියෙන දුර හොයාගත්තා නම් කතන්දරේ වැඩි ඉවරයි. දැන් කොහොමද ඔය දුර හොයාගන්න සිද්ධියට එන්නේ? right? අපි බලනවා කොලේ සමස්ත වෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද තියෙන පරිමාව. ඒ කියන්නේ අපිට ඩ්‍රෝවින් එක අඳින්න දෙන ප්‍රස්ථාර කඩදාසි දිග සහ පළල. right? සාමාන්‍ය ප්‍රස්ථාර කඩදාසියක දිග වෙනවා 200 ප්‍රස්ථාර කඩදාසියක දිග වෙනවා 250. හරි. පළල වෙනවා ආසන්න වශයෙන් 180ක්. ආසන්න වශයෙන් නෙමෙයි 180. 250 හෝ 180 තියෙනවා. සමහරක් ප්‍රස්ථාර කඩදාසි තියෙනවා 260. හරිද? ඔයාලගේ ඒලෝල් විභාගයට දෙන්න පුළුවන් ඔය මිනුම් වලට වෙනස් වෙච්ච ප්‍රස්ථාර කඩදාසියක්. එතකොට සමස්ත කොලේ දිග පළල අවබෝධ කරගත්තා. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මෙන්න මේ ගණනය කිරීම කරන්න යනවා. ඊටු වැඩ ටික කරන්න යනවා. අපි දැන් මෙහෙම කරනවා. මේ තියෙන සම්පූර්ණ කොලේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද මෙන්න මේ දිගයි අපි දන්නවා. අපි මේක කොලේ මේ පැත්ත පළල කියලා ගත්තොත් කොලේ පළල පැත්ත 180යි. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද 180ක දිගක් තියෙනවා. 180ක දිගක් තියෙනවා. අපි මොකද කරන්නේ? මෙන්න මේ රතු පාටින් මම ලකුණු කරපු කොටස සඳහා වැයවන ඉඩ බලනවා. සාමාන්‍යයෙන් දැන් මේකනේ මෙතන තියෙන්නේ මේ 40යි මෙතන 60යි. එහෙනම් ඩ්‍රෝවින් එකේ කොලෙන් ඩ්‍රෝවින් එක සඳහා වැය වෙලා තියෙනවා කොච්චරක්ද? 40යි 60යි කියන ප්‍රමාණය. එහෙනම් මේක අපි මොකද කරන්නේ? 40 එකතු කිරීම 60. right? 40 එකතු කිරීම 60. 40 60යි 100යි නේ කොල්ලෝ. නේ? 40 60යි 100යි. අපි මොකද කරන්නේ? 180ෙන් අඩු කරනවා 100ක්. හරිද? 180ෙන් අඩු කරනවා සම්පූර්ණයෙන් 100ක්. 180ෙන් 100ක් අඩු කරනවා කියන්නේ අපිට එනවා සමානයි 80යි කියලා. මේ 80යි කියලා එන්නේ වෙන මෙතනයි මේ නිල් පාටින් ලකුණු කරලා තියෙන කොටස් වල එකතුව. හරිද? අපිට පුළුවන් මේ 80 කියන අගය 3ෙන් බෙදන්න. right? 80 කියන අගය 3ෙන් බෙදන්න පුළුවන්. එතකොට අපිට එනවා 83න් බෙදලා අගයක්. සාමාන්‍ය 83න් බෙදපුවාම එන අගයක්. ඒ අගයත් එක්ක අපිට පුළුවන් මේකේ කොච්චරක් ඉඩ ඩ්‍රෝවින් එකේ තියන්න ඕනද කියන කාරණාව ගන්න. 26.666 ගන්න. හරිද? මෙතන එනවා අගයක් 26.666 දිගටම යනවා. හරිද බා? ඊට පස්සේ ඒ විදිහටම අපි දිගටත් මෙන්න මේ පාඨාංකය ගන්නවා. ඒ කියන්නේ මෙන්න මේ පැත්තට. හරිද? උසටත් ගන්නවා. පළලට ගත්ත මිනුමක් 180 අඩු කිරීම 100 සමානයි 80යි. ඒක බෙදුවා 3ෙන් 26.66 ගණක් ආවා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා හරිද? මෙන්න මෙතන ඉඳලා මෙතෙන්ද 26 ගානක ගැප් එකක් අපි තියෙනවා. 26.6 කියන එක ආසන්න සංඛ්‍යාවකට වට යන්න 26 ගානකට 26යි කියන එක අපි ආසන්නව වැට යන්න පුළුවන් 27ට. එහෙම නැත්නම් 26 තියන්නත් පුළුවන්. හරිද? 26 තිබ්බනම් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙනවා 26. right. ඊට පස්සේ
අපි අනිත් පැත්තට ගත්තොත් අනිත් පැත්තට ඒ විදිහටම මෙන්න මෙහෙම එකක් එනවා 250යි අපි ගත්තේ දිග විදිහට 250 අඩු කිරීම ඩ්‍රෝවින් එකේ වැය වෙච්ච ප්‍රමාණය මෙතන ඉඳලා මෙතෙන්ද තියෙන ප්‍රමාණය අපි ගමු මෙතන ඉඳලා මෙතෙන්ද තියෙනවා යම් කිසි ප්‍රමාණයක් මෙතන ඉඳලා මෙතෙන් තියෙන ප්‍රමාණය මෙතන ඉඳලා මෙතෙන්ද 30යි මෙතන ඉඳලා මෙතෙන්ද 60යි එහෙනම් 250න් අඩු කරනවා 30යි 60යි එකතුව 90ක් 250න් 90ක් අඩු කරලා ඒනවනේ යම්මගය right ඒන යම්මගය බෙදනවා 3යි right 250න් 90ක් අඩු වුණාම 140යි sorry 160යි හරිද 160 බෙදනවා 3යි 160 බෙදීම 3 ඔයාට එනවා 53.33333 යගයක් හරිද ඔයාට පුළුවන් එතකොට අන්න එහෙම කරගන්න කොහමද මේ පැත්තට අපි තියාගන්නවා 53 right එහෙනම් මේ පැත්තට 26ක ગેප් එකක් තියෙනවා ඉහළ ඉඳලා පල්ලෙහාට 53ක ગેප් එකක් තියෙනවා පැහැදිලිද බං right දැන් ඒ කතන්දරේ හරි කොලේ බෙදා ගන්න අපි ගණනය කිරීම කරා. ඩ්‍රෝවින් එකේ වැයවන ඉඩ අඩු කරා සමස්ත කොලේ දිගේ. එතකොට අපිට එනවා මෙන්න මේ තුනේම එකතුව. ඒ තුනේ එකතුව තුනෙන් බෙදපුවාම 80 කියන්නේ තුනේම එකතුව. ඒක තුනෙන් බෙදපුවාම අපිට එනවා 26.6යි කියලා මෙන්න මේ එක කොටසක පරිමාණය. හරිද? මෙතන 26යි මෙතන 26යි මෙතන 26යි 26.6 එන්නේ ඒක ආසන්නව ගන්න 26කට ගන්න එහෙම නැත්නම් 27කට ගන්න ප්‍රශ්නයක් නෑ දශම බිංදුව දශම ගානක් තමයි වෙනස් වෙන්නේ රයිට් ඊට පස්සේ මේ පැත්තේ ගත්තත් ඒත් වෙනවා අපිට කෙලින්ම 53යි ගානක් මේ පැත්තටත් මෙතන මැදත් වෙනවා 53යි ගානක් මෙතනත් වෙනවා 53.3යි ගානක් ඒතකොට අපිට ඒකත් පුළුවන් මේ ආසන්න සංඛ්‍යාවකට වටේලා 53න් තියන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ හරිද දැන් ඔන්න ආසන්න වශයෙන් කොලේ ලස්සනට මැදට සෙන්ටර් කරගන්න පුළුවන්. දැන් අපි ඊළඟට කතා කරනවා වෙනමම සිද්ධියක් මේ කොලේ බෙදාගත්ත හරි අවුලක් නෑ දැන්. හරිද? කොලේ බෙදාගත්තට පස්සේ කොහොමද මෙන්න මේ කාරණාව එන්නේ? හරිද? දැන් මෙහෙම තියෙන කොලේ පාලා බෙදාගත්තට පස්සේ මෙතන ඉඳලා මේ පැත්තට තිබ්බා 23 ගානක ગેප් එකක්. එතකොට මේ ગેප් එක තියාගනිද්දී ඔයාට මම සරල චූටි ක්‍රමයක් කියලා දෙන්නම් මෙන්න මේ විදියට. ඔයා ඉස්සල්ලාම හරිද? ඉස්සල්ලාම ගන්න කඩදාසිය. අරගෙන දැන් ඔයා දන්නවා කඩදාසිය මෙන්න මේව සිද්ධියක් දන්නවා ඔයා. මේ පැත්තට තියන්න ඕනේ 23යි ගානක්. ඔයා ගත්තා මෙන්න ප්‍රස්ථාර කඩදාසිය 23 ප්‍රමාණය 26යි ගානන්නේ 26යි ගාන මෙන්න 26යි ගාන මෙන්නලා ගැහුවා ලාවට රේඛාවක් පළට ලාවට ගහන්නේ රේඛාව මගේ රේඛාව ඇදයි දැන් හිතන්න එපා ලාවට රේඛාවක් ගන්නවා right ලාවට තමයි රේඛාව ගන්න ඕනේ හේතුව තමයි ඩ්‍රෝවින් එක ඇඳලා ඉවරලා පස්සේ මකන නිසා තමයි අපි ලාවට රේඛාවක් නිර්මාණය කරන්නේ හරිද මෙහෙම මෙන්න මෙහි ඉඳලා මෙහෙට 26 ප්‍රමාණය මිලිමීටර් 26 ගැහුවා රේඛාවක් right මෙතන ඉඳලා 26 මෙන්න ගැහුවා හිමි පල්ලට රේඛාව හරිද ඊට පස්සේ අනිත් පැත්තේ ඉඳලත් මනින්න 26 ගාන 26 ගාන මැනලා ගන්න පල්ලට රේඛාව. හරිද? ඇදෝ කර වෙලා යන්නේ මේ අඩි රූලක් තියලා පිළිවෙලකට ගහපන්. හරිද? මගේ එක ඇදෝ කරුණා. ඊට පස්සේ අපි යට ඉඳලත් මැද තියෙන්න ඕනේ ગેප් එක බලලා. හරිද? මෙතන ગેප් එක බලලා අපි මොකද කරන්නේ? උඩ ඉඳලා පල්ලට තිබ්බනේ 53 ගාන. අපි මේ 53 ගාන බලලා මෙන්න මෙහෙම රේඛාවක් ගහ ගන්නවා. යට ඉඳලත් උඩට බලලා මෙන්න මෙහෙම රේඛාවක් ගහ ගන්නවා. හරිද? දැන් ඔයාලට පැහැදිලිව පේනවා මෙන්න මේ කොටුව මෙන්න මේ මැද තියෙන කොටුව ඇතුලේ මෙන්න මේ ප්‍රදේශයේ ඇතුලේ තමයි ඔයාගේ ඩ්‍රෝවින් එක ඇඳ වෙන්න ඕනේ නිර්මාණය වෙන්න ඕනේ පැහැදිලිද මෙන්න මේක ඇතුලේ තමයි ඔයාගේ ඩ්‍රෝවින් එක ඇඳ වෙන්න ඕනේ හරිද එතකොට
මේක ඇතුලේ ඩ්‍රෝවින් එක ඇඳ වෙනකොට මේක ඇතුලේ තමයි ඇඳ වෙන්න ඕනේ. ඔයාට මෙන්න මෙහෙම වැඩක් කරන්න පුළුවන්. ඔයා ඉදිරි පෙනුම අඳින්න පටන් ගන්න මෙන්න මෙතනින්. හරි? මේ මම මේ පෙන්නන පොයින්ට් එකෙන් ඉදිරි පෙනුම අඳින්න පටන් ගන්න. හේතුව මෙන්න මෙතනින්. හේතුව ඔයා ඉදිරි පෙනුම ඇඳලා පස්සේ මෙන්න මේ වගේ රූප සටහනක් වාට එනවා. මොනෝම එකක් ඇඳ වෙනවා. right? ඊට පස්සේ ඔයා පැති පෙනුම අඳින්න පටන් ගන්න මෙන්න මේ කෙරවලේ රේඛා දෙක ක්‍රොස් වෙන තැනින් මෙන්න මෙතනින්. හරිද? මෙතනින් වා පැති පෙනුම හරියට ඇඳොත් අර මෙන්න මේ වගේ ඩ්‍රෝවින් එකක් එනවා. හරිද? එතකොට ඔයා බලන්න මෙතන ඉඳලා මෙතෙන්න ગેප් එක හරිද? මෙන්න මේ ગેප් එක හරි. මේ ગેප් එක ඔයා පිළිවෙලකට තියාගත්තා. එහෙමනේ. මේ ગેප් එක පිළිවෙලකට තියාගත්තා. මේ ગેප් එක පිළිවෙලකට තියාගත්තා. ඔයාට මෙන්න මේ මැද ગેප් එක ස්වභාවිකව එනවා. ඔයා හරියට ඩ්‍රෝවින් එක ඇඳලා තියෙනවා නම් මැද හරියට මිනුම් ටික එනවා. හරිද බා? බැරි වෙලා හරි මැද මිනුම වෙනස් වෙනවා නම් මැද ප්‍රමාණය වෙනස් වෙනවා නම් ඔයා අවබෝධ කරගන්න ඔයා ඇඳපු ඩ්‍රෝවින් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියන කාරණාව. හරිද? ඔයා මැද ඇඳපු ඩ්‍රෝවින් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියන එක තේරුම් ගන්න මැද මිනුම වෙනස් වෙනවා නම්. හරි. ඊට පස්සේ දැන් මං කිව්වා මෙන්න මේ මදින්න කියලා කිව්වනේ. මේක එහෙම මේක මෙහෙම මෙතනින් අදින්න කිව්වා ෆොන්ට් view එක, මෙතනින් අදින්න කිව්වා side view එක. ඔයා plan එක අදින්න පටන් ගන්න, සැලැස්ම අදින්න පටන් ගන්න. මෙන්න මෙතන cross වෙන තැනින්. මෙතනින් පටන් අරගෙන අදින්න සැලැස්ම ඔයාලට පුළුවන් පිළිවෙලකට මෙන්න මේක මැදට සෙන්ටර් කරගන්න. කොලේ මැදට සෙන්ටර් කරගන්න. පැහැදිලිද මං කියන සිද්ධිය? right. එතකොට ඔයාලට අවබෝධ වෙයි මෙන්න මෙතන මෙන්න මේ ગેප් ටික. මේ ગેප් එකයි මේ ગેප් එකයි මේකයි සමාන වෙනවා. ඔයා හරියට ඩ්‍රෝවින් එක ඇඳනනම් මේ මැද ગેප් එක ස්වයංක්‍රීය වෙනවා. ඔයාට මැනලා මැන බලන්න දෙයක් නැහැ. ඔයා මේ පැත්තට ගන්නකොටත් මෙතන ප්‍රමාණයයි මෙන්න මේ ප්‍රමාණයයි මේ ප්‍රමාණයයි සමාන වෙනවා. right? මෙන්න මේ ප්‍රමාණය සමාන වෙනවා. පැහැදිලිද? right? එතකොට ඔයාට ඔන්නෝම එකක් එනවා. හරි. right. එහෙනම් කතන්දරේ පැහැදිලි. කාරණාව ගැටලුවක් නෑ දැන් මේ වෙනකොට වැඩි අවබෝධයි. පැහැදිලිද ළමයි? හරිද? වැඩි මීටරනේ. හරි. රයිට්. ඕක තමයි සරලව අපි කතා කරපුවාම ඉංජිනේරු ඇඳීම් වල ප්‍රක්ෂේපණාකාර දෙක ප්‍රථම කෝණ ප්‍රක්ෂේපණය තෙවන කෝණ ඍජු ප්‍රක්ෂේපණය ඊට පස්සේ කොලේ බෙදා ගන්න විදිය. ඔයාලා ඉස්සල්ලාම මෙන්න මේ කටුසරහන ඇඳ ගැනීම කියන එකට වෙලාව චුට්ටක් වැය කරන්න ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඩ්‍රෝවින් එකක් අඳින්න තමයි ඔයාලගේ ඉලෙවල් විභාගේ රචනා පේපර් එකේ වැඩිම කාලයක් වැය කරන්නේ. හරිද? ඒ වැරද්ද කරන්න එපා. ඒ ගොංකම කරන්න එපා. හේතුව තමයි ඔයා ඩ්‍රෝවින් එක 100%ක් ක්වොලිටියට ඇඳත් පැයක් අරගෙන ඇඳත් ඔයාට ඒ ඩ්‍රෝවින් එක සඳහා ලකුණු හම්බ වෙන ප්‍රමාණයට වඩා වැඩි වෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඩ්‍රෝවින් එක සඳහා තමයි ඔයාගේ වෙලාව සෑහෙන නාස්ති වෙන්නේ. හරි? එහෙනම් හැකි ඉක්මනට ඩ්‍රෝවින් එකක් අඳින්න පුරුදු වෙන්න සහ එකපාර අඳින්න පුරුදු වෙන්න. ආයේ මක සැරින් සැරේට අඳින්න බෑ ඩ්‍රෝවින්. හේතුව තමයි ඔයා අයින් වෙන කාලේ නාස්ති වෙන කාලේ නැවත ගන්න ක්‍රමවේදයක් නැහැ. හරිද? ඒ නිසා ඔන්න ඕක තමයි කතන්දරේ. ඉස්සල්ලාම කටුසටහන ගා ගන්න. ඊට පස්සේ ඒකේ සමස්ත දිග පළලවල් ටික දා ගන්න. ඊට පස්සේ ඒකෙන් අපි ගණනය කිරීම කරන්න. ඒකට කොලේ සමස්ත දිග ගන්න, කොලේ පළල ගන්න, කොලේ උස ගන්න, කොලේ පළල ගන්න. අරගෙන ඩ්‍රෝවින් එකට වැයවන දිග පළලෙන් ඒ ප්‍රමාණය අඩු කරලා අර එන ප්‍රමාණය එන අවසාන උත්තරය අඩු කරාට පස්සේ එන එක
3ට බෙදුවට පස්සේ ඔයා කොච්චරක් කොලේ ગેප් එක තියන්න ඕනේද? රෝවින් එක අතර ગેප් එක කොච්චරක් තියන්න ඕනද? මාජින් වල සිට රෝවින් එකට කොච්චරක් දුර තියන්න ඕනේද කියන කාරණාව එනවා. පැහැදිලිද? මම හිතනවා වැඩි ගැටලුවක් නෑ දැන්. ඔය මේක දාන්න හේතුවත් 2025 ළමයිනුත් තාලා තිබ්බා කොහමද කොලේ බෙදාගන්නේ කියන කාරණාව කීප දෙනෙක් දාලා තිබ්බා. රයිට් එහෙනම් අපි ආයෙත් බලමු මොකක් හරි තව කොටසකට මේ එන සුබ සතියක් හැමෝටම.